දුවට මොනවද ගේන්නේ? මට වලලු ඕනි, ක්‍රීම් එකකුයි පවුඩර් එකකුයි අම්මා ගේන්න ඕනි. මගේ නම. මම පුතාට මොනවද දුන්නේ? සෙල්ලම් බඩු. මගේ නම. පොඩි පුතාට මොනවද දුන්නේ? කේල් ගෙඩි, ස්කර්ට් පාමු. හරංගන්න. ආම්මිය රංගන්න. එහෙනම් අම්මිය යන්න ඈ. ඒ බබා. මේ නකල්ස් වනාන්තරයේ මැද පිහිටා තිබෙන ගලමුදුනගම ගම්මානයයි. ගලමුදුනගම ගම්මානය මුහුදු මට්ටමේ සිට අඩි 1640ක පමණ උසකින් පිහිටා තිබෙනවා. හේන් ගොවිතැනෙන්, කුඹුරු ගොවිතැනෙන් හා කිතුල් පැණි නිෂ්පාදනයෙන් දිවි රැක ගන්නා ගැමියන්ට ඇත්තේ සරල ජීවන රටාවක්. මේ ගම්මානයේ විසින 32 හැවිරිදි රූපවතී මේ උදෑසනම පිටත් වන්නේ සඳුදා පොළට යාමටයි. ඒ යනකොට උදේ කොහොමත් 6:00ට අඩුම උපරිම 7:00ටවත් ගෙදරින් පිටත් වෙලා යන්න ඕනි. මොකද යන පාර ගොඩක් දුෂ්කරයි. අලිවලස්සු ඉන්න වෙලාවල් අහු වෙනවා. ඊළඟට ගඟ උතුරලා ගලපුවාම කිලෝමීටර 6-7ක දුර ප්‍රමාණයක් අමතරව අපිට දැරි යන මේ දුරට වඩා පයින් යන්න සිද්ධ වෙනවා. අපි විවාහ වෙනකොට මට වයස අවුරුදු 19යි. අපේ නෝනාට නම් අවුරුදු 15යි. ඉතින් විවාහ වුණේ ගොඩක් දුරට අපි දෙන්නගේ කැමැත්ත හරහා. දැන් නම් අවුරුදු මටත් 37ක් විතර වෙනවා. අපි දැන් මෙතෙක් කල් ආපු කාල සීමාව තුල ආපහු හැරිලා බලනකොට අනිවාර්යයෙන්ම අපි ඒ ලාබාල වයසේදී විවාහ වුණාට මොකද දැන් ඒ විවාහ ජීවිතය ගැනවත් මේ අපි විවාහ ජීවිතය ගත කරන්නේ කොහොමද? මින් ඉදිරියේදී ජීවත් වෙන්නේ කොහොමද? ඒ කිසිම මේ දැන තේරුමක් ඇතුවනේ මේ විවාහ වුණේ. පුරුද්දක් ලෙස ගලමුදුනගම ගම්මානයේ ගැමියන් අතරින් පොළට යාමට වැඩිපුර පුරුදු වී ඇත්තේ කාන්තාවන්ය. කිලෝ 25ක පමණ බී මල්ලක් හිසින්ගෙන වසර 2ක් පමණ වන දරුවාද කිහිලි ගන්නාගෙන ඇය පොළට යන්නේ බී ටික විකුණා එයින් ලැබෙන මුදලින් නිවසට අවශ්‍ය දේ මිලදී ගැනීමටය. වර්ෂා කාලය නිමා වූවා පමණය. ඝන වනාන්තරයේ මැදින් යද්දී ජල දුර්ග සහ ගිරි දුර්ග ඇයට හමුවන්නේ ගමනේ දුෂ්කර බව හා අවදානම් සහගත බව වැඩි කරමිනි. ඝන වනාන්තරයේ මැදින් යද්දී ඉඳ හිට පහළට ගොස් එන ගැමියෙකු මිස අන් කිසිවෙකු රූපවතීට හමු නොවේ. මේ ගමනේදී වඩාත්ම අවධානම ඇත්තේ තනි අලියාගෙන් සහ සර්පයින්ගෙනි. පහළට බසින ගමනේදී ඇයට අවස්ථා කිහිපයකදී අලිරංචු හමු වී ඇත. වර්ෂා කාලයේදී මෙම දිය පහරවල් විශාල ජල පහරකින් පිරී යන්නේය. එවිට අවධානම නොදකා එය තරණය කළ යුතුය. නැතිනම් වතුර බැස යන තෙක් බොහෝ වේලා බලා සිටිය යුතුය. රූපවතීට දරුවා නිවසේ දමා පැමිණිය නොහැක්කේ ඇය තවම අම්මාගේ කිරිවලින් කුස පුරවා ගන්නා නිසාය. අනික් අතින් සැමියා හේනට ගිය පසු අනික් දරුවන් පාසල් යන බැවින් නිවසේ කිසිවෙක් දරුවා බලා ගන්නටද නොසිටී. එපමණක් නොවේ. රූපවතීගේ බාල දියණිය සිය මව නොමැතිව සිටීමට කැමැත්තක් දක්වන්නේද නැත. ගලමුදුනගම ගම්මානය බාහිර ලෝකයෙන් අතිශයින් හුදකලා වී ඇත්තේය.
ගලමුදුනගම ගම්මානයේ ගෙයකට දෙකකට සූර්ය බලයෙන් ක්‍රියා කරන විදුලි උත්පාදක උපකරණ ඇතත් එය ප්‍රමාණවත් නොවේ. ජලයෙන් විදුලිය නිපදවන කුඩා බලාකාරයක් මේ ගමට තැනුනේ ඊයේ පෙරේදාය. අපේ ගමට දාපු එකම පාලම මේ ලොකු වැස්සකට දැන් ගහගෙන ගිහින් තියෙන්නේ අපිට යන්ටෙන්ට පාරකුත් නැහැ. ඉතින් දැන් ගොඩාක් ඉතින් අපි ඉතින් ලෙඩක් හැදුනත් මේ ගොඩක් මහන්සියෙන් මේ සීට් එක වගේ බැඳගෙන තමයි මේ අරන් යන්නේ. ගම්මුන් පවසන්නේ හේන් ගඟ හරහා ඉදිකරනු මේ පාලම වසර දෙකක්වත් තිබෙන්නට පෙර සැඩපාරට හසුව කඩාගෙන ගොස් ඇති බවය. මගේ බිරිඳ දැන් ඔය ළමයි අරන් තව මොකෝ හරි මෙහෙන් ගෙනියන බඩු මල්ලකුත් අරන් ඒ කියන්නේ සාමාන්‍යයෙන් කිලෝ 15ක් 20ක්වත් අඩු ගානේ මෙහෙ ගෙනියන දෙයක් බර තියනවා. ඒ වගේදී මල්ලකුත් අරන් මේ ගඟෙන් ගොඩ වෙනවයි කියන්නේ සමහර අවස්ථාවල මේ කිහිලි මට්ටම් වගේ කර මට්ටම් වතුර තියද්දි පොඩි එක්කෙනත් මෙහෙ මේ කාතකින් වගේ ගඟෙන් උස්සගෙන මේ මල්ලත් විසේ තියාගෙන යන අවස්ථා තියෙනවා දැන්. එවැනි අවස්ථාවල බයයි ගඟේ ගොඩ වෙන තුරු ජීවිතය ගැන විශ්වාසයක් තියන්න බැරුව තමයි බැරි අවස්ථා තමයි මේ වැනි අවස්ථා. ඊළඟට කාල වේලාව අනුව මෙතනින් ඉක්මනින් පැනගත්තොත් ගඟේ ඒ තියෙන වේලාව අනුව හවස 5-6 වෙනකොට ගෙදර එන්න පුළුවන්. ඒ හරහා සමහර විට ගඟේ මේකෙන් මට යන්න පුළුවන් කියලා මේ හිතේ තියෙන ඉදිතර භාවය හරහා තමයි ගඟෙන් ගොඩ වෙන්නේ. රූපවතීට පීනන්නට ද නොහැකිය. ඇයගේ පපුවතෙක් ජලය පැවති දිනවලදීද ඇය හීන්ගඟ තරණය කොට තිබේ. රූපවතී නිවසේ සිට ගඟ දක්වා පැමිණි දුර කිලෝමීටර 4.5කි. නිවසේ සිට හීන්ගඟ දක්වා අඩි 1200ක් පමණ ඇය පහළට බැස ඇත. ඇය මෙතැන් සිට තවත් කිලෝමීටර 4.5ක් පමණ ගම්මානය මැදින් තාර පාර දක්වා ගමන් කළ යුතුය. එක් පැත්තකට ඇය පයින් ගමන් කරන මුළු දුර කිලෝමීටර 9ක් පමණ වෙයි. මෙයා ගොඩාක් විශාල කාර්යභාරී දූරයක් තමයි කරන්නේ. මොකද ළමයි 4 දෙනෙක් ගේ නඩත්තු කටයුතු කරනවා. ගෙදර දොරේ වැඩ ටිකක් කරනින් ගමන් මම මේ කරන ගොවිතැන් කටයුතු වලට සම්පූර්ණම සහාය ලබා දෙනවා. ඉතින් එයාගේ උනන්දුව හා උත්සාහය හරහා තමයි මටත් මේ සාමාන්‍යයෙන් හරි මේ අවුරුද්ද ජීවත් වීමට මේ ගොවිතැන් කටයුතු පවා කරගෙන යන්න පුළුවන් හැකියාව තියෙනවා. අර ලොකු සීය කොහෙද ගන්න නේ? ගියක් තියෙනවා. ඈත පෙනෙන කඳු මුදුන මැදේ සිට පැමිණි රූපවතී හසලක හෙට්ටිපොළ පාරේ පිහිටි මේ ගිනිපෙට්ටි පාලම අසලට පැමිණීමට පැය 2.5ක පමණ කාලයක් ගත කර ඇත.
කිලෝ 24යි. කිලෝ එකත් 32 ගානේ ගන්නවා ඈ. 868යි ගන්න. हाँ ये कमाना 868. हाँ කාර් එක මේක 60යි. ये खा रखा था थोड़ी है වී විකුණා ගන්නා සොච්චම් මුදලින් බොහෝ දේ ගන්නට නොහැකිය. ඒත් ඇය පොලේ ඇති මේක විසිතුරු මැද මොහොතක් අතරමං වේ. ඒක 750ක් වෙනවා. මේක නම් තියෙනවා ඒක 250. මේක තියෙනවා 400ක්. අඩු කරලා දෙන්න පුළුවන්. 450ක් වෙනවා. තේ කුඩු 100කුත් දාන්න. හරි. පොල් තෙල් භාගයක් දාන්න. ඒක භාගයයි 95යි. හරි. මිරිස් කුඩු 100කුත් දාන්න. අඩුම වශයෙන් සවස 2ට පමණවත් රූපවතී ආපසු යාමට ගමන ආරම්භ කළ යුතුය. ගිනිපෙට්ටි පාලම අසලින් බැස ගන්නා රූපවතී තරණය කළ යුත්තේ ඈතින් පෙනෙන කන්දය. හීන් ගඟේ සිට ගමට යන්නට ඇය අඩි 1200ක් ඉහළට නැගිය යුතුය. අය අපි පොහොර කොහෙද දන්නේ මේ තියෙන රූපෙදි කොහොරයි. සුළුගුණේ ගම්මානයේ සමිතියෙන් නොමිලේ ලැබෙන පොහොර ටික අරගන්නා රූපවතී නැවත කන්ද තරණය කරන්නේ මෙතරම් දුෂ්කර ගමනකින් ප්‍රයෝජනයක් ගත යුතු හේනි. පොහොර මල්ලේ බර කිලෝ 20කි. රූපවතී පාසල් ගියේ 5 පන්තියට පමණි. විවාහ වූයේ ඇයට අවුරුදු 15ක් තරම් වන ලාබාල වයසේදීය. බොහෝ විට මෙම ගම්මානයේ සිදුවන විවාහ ඥාතීන් අතර සිදුවන ඒවාය. රූපවතී අපි යන්න මේ. ඉස්සර ඉතින් මේ වගේ තේරුමකුත් නැහැ. මේ අවුරුදු 15 කියන්නේ ඉගෙන ගැනීමකුත් නැහැ. ඒ හින්දා ඉතින් දැන් ඉතින් මේ කොළඹ ගිහින් මල්ලිලා නංගිලා ගිහින් එනකොට ඉතින් දුක හිතෙනවා. ඉතින් ඒ ගැන ඉතින් දුක හිතුණාට ඊට වැඩි දුක හිතෙන්නේ ඉතින් දරුවෝ 4 දෙනා ගැන තමයි. ඉතින් දුවලා දෙන්නට පුතාලා දෙන්නයි
මම විඳින දුකම ඉතින් මෙයාලා 4 දෙනාටත් විඳින්න වෙයිද කියලා හිතේ ගොඩක් ඉතින් බය තියෙනවා. එයාලා 4 දෙනාට දුකක් නැතුව මේව වුණා නම් ඉතින් මට ගොඩක් හිතට හොඳයි. මේ බොන්චි හදනවා මිරිස් හදනවා. ඉතින් අරන් ගියපුම ගන්න නෑ. ඉතින් කොහොම හරි ඉතින් මේ ඒ කට්ටිය අඩුවටම තමයි ඉල්ලන්නේ. ඉතින් අපි අරගෙන ගෙදර එන්නත් බෑනේ. ඒ හින්දා ඉතින් කීයට හරි දීලා අපි ආපහු ගෙදර එනවා. සවස 3 පමණ වන විට ඇය ඝන වනාන්තරයට ඇතුළු වෙයි. කන්දෙන් බැස්සාට වඩා කන්ද නැගීමේදී වැඩි වෙහෙසක් දරන්නට රූපවතීට සිදුවෙයි. අම්මා එනවා. බොරු කියන්න එපා මල්ලි. ඉර හිමින් කඳු අතර සැඟව යද්දී ඝන වනාන්තරය දැඩි අඳුරක ගිලෙයි. මගේ ලොකු දුවට දැන් අවුරුදු 15යි. එයාට දැන් අවුරුදු 8ක් වෙනවා. ආතරයිටත් හැදිලා මාස 3ක් 4ක් විතර නුවර හිටියා. ඉතින් නුවර ඩොක්ටර්ලා නම් කිව්වේ මේ අවුරුදු 3ක් විතර බෙහෙත් බොන්න වෙයි. එතකොට හොඳ වෙයි කියලා. තාම ඉතින් මේ හොඳක් නෑ. බෙහෙත් බොන වෙලාවට විතරක් අඩු වෙනවා. මේ ඉතින් ඒ ගැන තමයි ගොඩාක් මට මේ හිතට දුක හිතෙන්නේ. මගේ දුව ඉතින් මේ
ලොකු දුවගේ ලෙඩේ ගැන මතක් වුණාම මේ වැඩක් තිබුණත් නිකන් හිටියත් එහෙම විනෝදයක් කොහොමදවත් නැහැ. මගේ හිතේ ඉතින් ගොඩාක් දුක තියෙනවා. අනිත් මගේ දුව වගේ මේ දුවලා සෙල්ලම් කරලා දුවලා පැනලා එයාලගේ අම්මලා එනකොට වැඩ කරගෙන ඉන්නකොට ඉතින් මට ගොඩාක් දුකයි හිතට. දැන් රූපවතී ගම්මානය අසලට ලං වී ඇත. උදෑසන 7:30ට පමණ ආරම්භ කළ ගමන නිමවන්නේ සවස 5ට පමණය. අඩි 1200ක් ඉහළ පහළ ගිය උසද සමග ඇය ඇවිදගෙන ගිය සම්පූර්ණ දුර ප්‍රමාණය කිලෝමීටර 18කට ආසන්නය. මම විඳින දුකම ඉතින් මෙයාලා 4 දෙනාටත් විඳින්න වෙයිද කියලා හිතේ ගොඩක් ඉතින් බය තියෙනවා. එයාලා 4 දෙනාට දුකක් නැතුව මේවා වුණා නම් ඉතින් මට ගොඩක් හිතට හොඳයි. මං ගැන නෙවෙයි දැන් හිතන්නේ මාගේ දරුවෝ 4 දෙනා ගැන.